අයිබෝවන් හැමෝටම වෙනද වගේ මොන්න අදත් අපේ ෆිල්ම් පිසෝ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලන්න යන්නේ 2021 දී නිකුත් වුණු ජංගල් ක්‍රූස් කියන ඩ්වේන් ජොන්සන් සහ එමිලි බ්ලන්ට් විසින් රංගපාන සුපිරිම මූවි එක. එන වැඩි කතා නැතුව අපි යමු මූවි එක පැත්තට. මේ ෆිල්ම් පිසෝ රිවිව්ස්. පුරාණ පුරාවෘත්තවලට අනුව රතු පැහැති සඳ ඇති රාත්‍රියේ පිපෙන සඳ කඳුළු නම් වෘක්ෂයේ මල්වලට ලොකු සුව කිරීමේ බලයක් තියෙනවා. ඕනම රෝගයක් සුව කරන්නත් ඕනම සාපයක් බිඳින්නත් හැකියාව තියෙන මේ සඳ කඳුළු ශාකය හොයාගෙන 16 වෙනි සියවසේදී ඉස්පාඤ්ඤ ජාතික ගවේෂකයෙක් වුණ අගුවර නම් පුද්ගලයා ඇමේසන් වලට එන්නේ කොහොම හරි මේ ශාකය හොයා ගන්නවා කියලා හිතාගෙනයි. ඒත් ශාකය හොයාගෙන යන ගමන අතරමඟදී ඇමේසන් වනාන්තරයේ මායාවලින් සිදුවන අනතුරු නිසා අගුවර සහ එයාගේ කණ්ඩායමට මරණීය තුවාල සිදු වෙලා තියෙනවා. මෙයාලගේ වාසනාවට ස්වදේශික ගෝත්‍රික කණ්ඩායමට එයාලව ඇහැ ගැටුණ නිසා ඒ කණ්ඩායම එකතු වෙලා සඳ කඳුළු මල් භාවිතයෙන් මෙයාලව සුව කරලා තියෙනවා. ගෝත්‍රික නායකයාගෙන් ශාකයට යන පාර ගැන අගුවර ප්‍රශ්න කරත් එයා ඒ ගැන කිසිම තොරතුරක් නොදුන්න නිසා කෙලෙහිගුණ නොතකා අගුවර විසින් ශාකයට යන මාර්ගය පෙන්වන ඊහිසක් වැනි යමක් නායකයාගෙන් පැහැරගෙන ඔවුන්ගේ ගම්මානයට ගිනි තියලා මෙතනින් පලා යන්න සමත් වෙනවා. අගුවර සිදු කරු දේ සමග ශාකයේ ආරක්ෂාව ගැන බය වුණ නායකයා තමන්ගේ මරණයට කලින් අගුවර ඇතුළු කණ්ඩායමට ශාප කරනවා. එයාලට කවදාවත් කැලේ මේ ගඟෙන් එහා සීමාවට යන්න බැරි වෙන්න ඕනේ කියලා. ඒත් එක්කම පලා යමින් හිටපු අගුවර ඇතුළු කණ්ඩායම කැලේ සතුන් විදිහට පරිවර්තනය වෙලා මේ කැලේම සිරකාරය බවට පත් වෙනවා කියලා අපිට දකින්න ලැබෙනවා. ඊළඟ දර්ශනයේදී අපිට පෙන්වනවා 20 වෙනි සියවසේදී එංගලන්තයේ පැවැත්වෙන වෛද්‍ය හමුවක්. සඳ කඳුළු පුරාවෘත්තයේ තදින්ම විශ්වාස කරන ලිලි සහ මැග්‍රෙගර් කියන සහෝදරයෝ දෙන්න බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවට කියන මේ සඳ කඳුළු ශාකය හොයාගෙන ඒකෙන් බෙහෙත් හදලා මිනිසුන්ගේ රෝග සුව කරමු කියලා. ඒත් මිත්‍යා කතා විශ්වාස කරන්න අකමැති වුණ මේ කණ්ඩායම ග්‍රෙගර්ගේ කතාව කනකටවත් ගන්නේ නැහැ. මේ වෙනකොට ලිලියට දැනගන්න ලැබිලා තියෙනවා අර ඊහිස විශාල පරණ බඩු තොගයක් සමග ජර්මනියේ කුමාරයා විසින් මිලට අරගෙන තියෙනවා කියලා. ඉතින් කුමාරයා බඩු මෙහෙන් ගෙනියන්න කලින් හොරෙන්ම ගබඩාවට ඇතුල් වුණ ලිලි ඊහිස ලබා ගත්තත් එයාව කුමාරයාගේ අතටම අහු වෙනවා. නමුත් දන්න කියන වැඩ දාලා කුමාරයාගෙන් බේරිලා බැන ගන්න සමත් වුණ ලිලි ඊළඟට සූදානම් වෙන්නේ එයාට ලැබුණු පරණ සිතියමක ආධාරයෙන් සඳ කඳුළු ශාකය හොයාගෙන මල්ලිත් එක්ක ඇමේසන් වලට පිටත් වෙන්න. අපේ කතාවේ ප්‍රධානියා වෙන්නේ ඇමේසන් ගංගාවේ සංචාරක බෝට්ටු පදින්නෙක් වුණ ෆ්‍රැන්ක්. ෆ්‍රැන්ක් කියලා කියන්නේ එයාගේ දන්න කියන ගෝත්‍රිකයනොත් කැලෑ සතුනුත් එකතු කරගෙන සංචාරකයන්ට ත්‍රාසජනක චාරිකාවක් සපයන කෙනෙක්. ඒත් ෆ්‍රැන්ක් නයිලෝ කියන මෙහි ප්‍රධානම බෝට්ටු හිමියට සෑහෙන ගානක මුදලක් ණයයි. ෆ්‍රැන්ක් දැන් කාලයක ඉඳන් තමන්ගේ ණය ගෙවන්නේ නැතුව ඉන්න නිසා නයිලෝ ඇවිල්ලා එයාගේ මිනිස්සු ධම්මලා ෆ්‍රැන්ක්ගේ බෝට්ටුවේ එන්ජිම ගලවගෙන යනවා. නයිලෝ එන්ජිම ගලවගෙන ගියාට පස්සේ ෆ්‍රැන්ක් හොරෙන්ම නයිලෝගේ කාර්යාලයට පැනලා එන්ජිම තියෙන කාමරේ යතුරු ගන්න හදනකොට ඔන්න ඇමේසන් ගඟේ හොඳම බෝට්ටු තියෙන්නේ නයිලෝට කියලා දැනගත්ත ලිලි මේ කාර්යාලයට එනවා. ෆ්‍රැන්ක් කියලා කියන්නේ නයිලෝ කියලා හිතාගෙන මුලින් ලිලි කතා කරනකොට ඇයගේ වැඩේට ලොකු ගාණක් ලැබෙන නිසා ෆ්‍රැන්ක් ලිලිවත් රවට්ටලා ගවේෂණයට යන්න කැමති වෙනවා. ඔන්න මේ වෙලාවේ තමයි ග්‍රෙගර් ඇත්තටම නයිලෝවත් අරගෙන මෙතනට එන්නේ. ෆ්‍රැන්ක් කරේ බොරුවක් කියලා දැනගත්ත ලිලි ෆ්‍රැන්ක්ට හොඳටම බනිනකොට එයා දකිනවා ඊහිස ලිලි අයගේ බෙල්ල එල්ලගෙන ඉන්නවා කියලා වගේම මේ සමගම තමයි මේ රෙස්ටුරන්ට් එකට නොහිතපු විදියට ජගුවර් ප්‍රහාරයක් එල්ල වෙන්නේ. කාටවත් මේ සතාව මෙල්ල කරන්න බැරුව යනකොට ෆ්‍රැන්ක් යාගේ දවන්ත ශරීරයෙන් සතාව අඩපණ කරලා පන්නපු විදිය දැකලා ලිලි තීරණය කරනවා මේ අවදානම් ගමන ෆ්‍රැන්ක් සමගම යන්න ඕනේ කියලා. හැබැයි අපිට ටික වෙලාවකින් දැනගන්න ලැබෙනවා මේ ජගුවර් ඇත්තටම ෆ්‍රැන්ක්ගේ සුරතලා කියලා. නයිලෝගෙන් හොරකම් කරපු එන්ජිමත් සවි කරගෙන ෆ්‍රැන්ක් ලිලිලා සමග මෙතනින් ලිස්සලා යනකොට ජර්මන් කුමාරයාගේ මිනිස්සු ඇවිල්ලා ලිලිව පැහැරගෙන ආයෙමත් ඇයව කුරුළු කූඩුවක දාගෙන යන්න පටන් ගන්නවා. ඒත් වැඩි වෙලාවක් නොයා මෙතනින් පැනගත්ත ලිලි කොහොම හරි අමාරුවෙන් ආයෙමත් බෝට්ටුවට එනකොට කුමාරයා සබ්මැරීන් එකකින් එයාව හොයාගෙන එමිනුයි ඉන්නේ. වතුරෙන් උඩට එන වෙලාවෙම ලිලි බෝට්ටුවකින් පැනලා යනවා කියලා දකින කුමාරයාට ගොඩක් කේන්ති යන නිසා ලිලිව නවත්තන්න කියලා හිතාගෙන බෝට්ටුවට වෙඩි තියන්න පටන් ගන්නවා. නමුත් ෆ්‍රැන්ක්ගේ දක්ෂතාවය නිසා යාලා හැමෝම කිසිම කරදරයක් නොවි මෙතනින් පැනගන්න සමත් වුණත් හැබැයි නයිලෝගේ බෝට්ටු නම් ඔක්කොම වගේ විනාශ වෙලා යනවා කියලා අපිට දකින්න ලැබෙන්නේ. සිතීමේ තියෙන මාර්ගය හරහා ගඟ පහළට යනකොට ලිලියට දැනගන්න ලැබෙනවා ෆ්‍රැන්ක් එයාගේ සුරතලාව පාවිච්චි කරලා බොරු කරලා තමයි එයාගෙන් මේ කොන්ත්‍රාත්තුව අරගෙන තියෙන්නේ කියලා. කොහොම වුණත් දැන් වෙන කරන්න දෙයක්වත් නැති නිසා මෙයාලට සිදු වෙනවා එයාලගේ ගවේෂණය ෆ්‍රැන්ක් සමගම කරගෙන යන්න. මේ අතර ලිලිව අල්ලගන්න බැරි වුණ කුමාරයා ලිලිගෙන් ඊහිස අරගන්න හිතාගෙන ඉස්සර ඇමේසන් ගංගාවේ තවත් එක අතු ගංගාවක් වුණු මේ වෙනකොට සහ මුලින්ම සිඳිලා ගිහින් තියෙන එක්තරා ගුහාවකට එනවා. ඉතින් සඳහන් වෙන විදිහට නම්
නම් මේ ගුහාවේ එමත් නැත්නම් ගම් ඉවුරේ තමයි. අගුවර ඇතුළු කණ්ඩායම ජලය නොමැතිකම නිසා ගල් බවට පත් වෙලා හිර වෙලා ඉන්නේ. මෙතනට ආව කුමාරයා ඇමසන් ගඟේ පිරිසිදු වතුර කුප්පියක් ගෙනල්ලා වතුර බින්දු කිහිපයක් මේ විකෘති ගල් මතර දානවත් එක්කම ඔන්න මේ අගුවර ඇතුළු කණ්ඩායමට නැවත ජීවය ලැබෙනවා. නමුත් ඔවුන්ට ජලය නොමැතිව කිසිම තැනකට ගමන් කරන්න බැරි නිසා මෙතනදී කුමාරයා ඔවුන්ට සිඳී ගිය අතු ගංගාව සිරවුණු තැන පුපුරවලා ජලය ලබා දෙනවා වගේම ලිලිගෙන් ඔහුට අවශ්‍ය ඊහිස ගන්න අගුවරගේ කණ්ඩායමෙන් උදව් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. ගඟේ වතුර නැතුව පාෂාණ බවට පත්වලා හිටපු කණ්ඩායමට වතුර දීලා ආයමත් ප්‍රകൃති තත්වයට ගත්ත කුමාරයා එයාලට ලිලිව අල්ලගන්න වැඩේ පවරන්නේ. එයා ශාකේ හොයාගත්තාම මෙයාලගේ ශාපයත් බිඳින්න උදව් කරනවා කියන පොරොන්දුව මතයි. ගඟ දිගේ සෑහෙන දුරක් ආව ෆ්‍රැන්ක්ලට දරුණු ගමන් මාර්ගවලින් ගමන් කරන්න වෙනවා වගේම එයාලගේ බෝට්ටුවටත් හොඳටම හානි සිදු වෙනවා. ෆ්‍රැන්ක් ග්‍රෙගර් සමග එකතු වෙලා බෝට්ටුවේ අලුත් වැඩියා කටයුතු කරමින් ඉන්න අතරේ බෝට්ටුවේ පහළ තට්ටුවට ගියපු ලිලිට ෆ්‍රැන්ක් ගාව තිබුණු ශාකය ගැන විස්තර හොයාගන්න ලැබෙනවා. එයා ඒ ගැන ෆ්‍රැන්ක්ගෙන් ප්‍රශ්න කරාට පස්සේ එයා පිළිගන්නවා. එයාත් මෙහාට ආවේ ශාකය හොයාගෙන කියලා. එයා කියන විදිහට අවුරුදු ගණනාවක් පුරාවටම ෆ්‍රැන්ක් ශාකය හෙව්වා. එයාට ඒක ගැන ඉංගියක්වත් හොයාගන්න ලැබිලා නැහැ. ඒත් මේ පාර ඊහිස එයාලා සමග තියෙන නිසා එහෙම සිදුවෙන්නේ නැහැ කියලා ලිලි ප්‍රෑන්ක්ව තිරිමත් කරනකොට අගුවරට සාප කරපු ගෝත්‍රික කණ්ඩායමේ වර්තමාන පරම්පරාව ඇවිල්ලා ඔන්න එයාලව අල්ලගන්න සමත් වෙන බව අපිට දකින්න ලැබෙනවා. පාරම්පරිකව සඳකඳුළු ශාකය ආරක්ෂා කරන්න ප්‍රතිඥා දීලා හිටපු මේ ගෝත්‍රයට දැන් උවමනා කරන්නේ ලිලි ගාව තියෙන එයාලට ආයිති වුණ ඊහිස ආයමත් ලබා ගන්නයි. ඒත් කීයටවත් මේක ආයමත් නොදෙන්න හිතාගත්ත ලිලි ගෝත්‍රික නායිකාව සමග සටනට සූදානම් වෙනකොට එයාට හොයාගන්න පුළුවන් වෙනවා මේකත් ෆ්‍රැන්ක්ගෙම උගුලක් කියලා. ෆ්‍රැන්ක්ට තමයි උවමනා වෙලා තියෙන්නේ ලිලි ශාකය හොයාගන්න එක නවත්වලා ආයමත් ඊහිස ඒ ගෝත්‍රයට ලබා දෙන්න. ප්‍රෑන්ක්ගේ මේ වැඩේ සමග ලොකු කේන්තියක් ආව ලිලි ප්‍රෑන්ක්ටත් හොඳ පාරක් දීලා මෙතනින් පිට වෙලා යනවා. එදාරයි ගෝත්‍රික ගම්මානයේ මෙයාලා ගත කරන්න තීරණය කරපු නිසා ලිලිට පුළුවන් වෙනවා නායිකාවගේ මාර්ගයෙන් ඊහිසේ තියෙන රූපාක්ෂර පරිවර්තනය කරගන්න. ඒකේ තියෙන විදිහට ශාකේ ගාවට යන්න නම් ජලය ගල් බවට පත් කරන්නත් සඳ මුදුන් වෙන්න කලින් හදවතක් බිඳලා ආයෙ එකතු කරන්නත් ඕනේ. මේ විදිහට කාලය ගෙවුනත් එයාලට මේ ගමේ වැටි වෙලාවක් නිවිසනසිල්ල ඉන්න නම් ලැබෙන්නේ නැහැ. මොකද කුමාරයාගේ කීමට ලිලිගෙන් ඊහිස ගන්නාව අගුවර ඇතුළු කණ්ඩායම මේ ගම්මානයට පහර දෙන්න පටන් ගන්නවා. අගුවර අතර ඊහිස නොලැබෙන ලොකු සටනක නිරත වුණු ප්‍රෑන්ක්ට අවසානයේදී අගුවර විසින් පපුව වසාරු වෙන විදිහට කඩුවකින් ඇනලා ඔහුව මෙතනම මරලා දාන්න සමත් වෙනවා. ඒත් අවසාන මොහොතේ ඔහුට ලිලිගේ අතට ඊහිස දෙන්න පුළුවන් වුණ නිසා ලිලි කරන්නේ ඒකත් අරගෙන ඉක්මනින්ම ග්‍රෙගර්ව ගෝත්‍රිකයන් සමග පිටත් කරලා එයා තනියම ගඟින් එහා පැත්තට පැන ගන්න එක. මොකද අගුවරට ගඟින් එහා පැත්තට යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒත් ලිලි ගියාට පස්සේ අගුවර එයාගේ කණ්ඩායමයාගේ සතුන්ව යොදාගෙන කුමාරයාට ලිලි ගියපු ගමන් මාර්ගය කියන්න සමත් වෙනවා. පහවදා උදේ ගඟ දිගේ ඇවිදින්මින් හිටපු ලිලිට ෆ්‍රැන්ක්ගේ ශරීරය හොයාගන්න පුළුවන් වෙනවා. පුදුම කියන්නේ ෆ්‍රැන්ක්ට ඔච්චර දෙයක් වෙලත් තාමත් එයා ජීවතුන් අතර ඉන්නවා. ඊළඟට ලිලි ෆ්‍රැන්ක්ගෙන් ඇනිලා තිබුණ කඩුව ඉවත් කරලා එයාට මැහුම් දානකොට ෆ්‍රැන්ක් එයාගේ කතාව ලිලිට කියන්න පටන් ගන්නවා. ෆ්‍රැන්ක් කියලා කියන්නේ අගුවර්ගේම කණ්ඩායමේ කෙනෙක්. අගුවර්ගේ දුවට සුව කරන්න බැරි රෝගයක් හැදලා තිබුණ නිසායි එයාලා සඳ කඳුළු ශාකය හොයාගෙන මෙහාට ඇවිල්ලා තියෙන්නේ. එදා රෑ ගෝත්‍රික ගමේදී අගුවර් ගෝත්‍රිකයන්ව මරනකොට ෆ්‍රැන්ක් එකට විරුද්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි ෆ්‍රැන්ක්වත් ඇමසන් වලින් පිට නොවන විදිහට ගෝත්‍රික නායකයා විසින් කරපු අමරණීය සාපේට ලක් වෙන්න සිදු වෙලා තියෙන්නේ වගේම ෆ්‍රැන්ක් උන්ට උදව් කළ නිසා නායකයාගේ සාපයෙන් ඔහුව අගුවර වගේ විකෘති බවට පත් වෙලා නැහැ. ඊළඟට කෙලෙහිගුණ නොදන්න අගුවර ඇතුළු කණ්ඩායම වලක හිර කරලා දාපු ෆ්‍රැන්ක් අවුරුදු 400 ගාණක් පුරාවට මේ ගෝත්‍රිකයන් සමග තමයි ජීවත් වෙලා තියෙන්නේ. මේ අතරේ තවත් පැත්තකින් ගෝත්‍රිකයන් සමග ගමන් කරමින් හිටපු ග්‍රෙගර්ව අල්ලගන්න කුමාරයාට පුළුවන් වෙනවා වගේම එයාට තර්ජනය කරලා දැන් නිලි යන්නේ කොහාටද කියලා හරියටම දැනගන්න කුමාරයාට පුළුවන් වෙනවා. සිතියමට අනුව ශාකේ තියෙනවයි කියලා සඳහන් වුණ තැනට ආවට පස්සේ ෆ්‍රැන්ක් වතුරට පැනලා මෙතන මොනවද තියෙන්නේ කියලා බලනකොට එයාට ගල් වලින් හදපු යම්කිසි ලීවර් එකක් හොයාගන්න පුළුවන් වෙනවා. ඒත් මෙතනට යන්න ෆ්‍රැන්ක් මහතා වැඩි නිසා ලිලිට සිදු වෙනවා පීනලා ගිහින් ලීවර් එක අදින්න පටන් ගන්න. ලිලි අමාරුවෙන් හිර වෙලා තිබුණු ලීවර් එක අදිනකොට ෆ්‍රැන්ක් කරන්නේ මතු පිටට ගිහින් එයාට ඕන කරන වාතය අරගෙන එන එක.
ඉතින් මේ වැඩේ අතරේදී අවසානයේදී පිරානා ප්‍රහාරයකටත් ලක් වෙලා මෙයාලට පුළුවන් වෙනවා මෙතන තිබුණ ගඟේ වතුර හින්දලා දී ඇල්ලට එපිටින් තිබුණු ලොකු ගුහාවක් මතු කරගන්න. ඉතින් මේක තමයි ඊහිසේ ජලය ගල් බවට පත් කරනවා කියලා සඳහන් වෙලා තිබිලා තියෙන්නේ. ඔන්න මේ වෙලාවෙම ග්‍රෙගරෝ ප්‍රාණපේට අරගෙන කුමාරයාත් මෙතනට කඩා වදිනවා. දැන් ලිලිට වෙන විකල්පයක් නැති නිසා එයාට සිතු වෙනවා කුමාරයාට යටත් වෙන්න. ඔන්න මේ හැමෝම ෆ්‍රෑන්ක්ගේ බෝට්ටුවෙන් ගුහාව ඇතුළට ගියාට පස්සේ එයාලට හොයාගන්න පුළුවන් වෙනවා විශාල ප්‍රදේශයක පැතිරිලා තිබුණු මැරුණු සඳ කඳුළු ශාකය. ගහ දිහා බලාගෙන ටික වෙලාවක් කල්පනා කරාට පස්සේ ලිලිට තේරුම් යනවා. ඒ හිසේ තිබුණු විදිහට මෙයාලා සඳ නැගෙන්න කලින් හදවත කඩලා එක් කරන්න ඕනේ කියලා. ඒ හරුපේ මොකද්ද කියලා කුමාරයාට නොතේරුණ නිසා එයා ලිලිට පොරොන්දු වෙනවා. එයා ගහට ආයමත් ජීවය දුන්නොත් එක මලක් ලිලිට ලබා දෙනවා කියලා. ඒත් ලිලිට දැන් මල් දෙකක් වුවමනා කරනවා. මොකද ලිලිට එයාගේ වැඩේට එක මලකුත් ෆ්‍රෑන්ක්ගෙන් ශාපය ඉවත් කරන්න තව මලකුත් ඕන කරලා තියෙනවා. ඒත් කුමාරයා නම් මේ කතාවට එකඟ නොවුන නිසා එයා කියන්නේ එයා දෙන්න එක මලයි. ඒ හින්දා දෙන්නගෙන් එක්කෙනෙක් වැඩියෙන්ම මල වුවමනා කරන්නේ කාටද කියලා තීරණය කරන්න කියලයි. කොහොම වුණත් දැන් හැම දෙයකටම කලින් ගහට ජීවය ලබා දෙන්න ඕන නිසා ලිලි ඒ ළඟ තිබුණු අමුතු ගල් කැටයමක් ළඟට යනවා. මෙතන හදවත කියන්නේ ඊහිසට නිසා ඒක දෙකට කැඩුවට පස්සේ එයාලට පුංචි මැණිකක් හොයාගන්න පුළුවන් වෙනවා. මේ කැටයමේ තිබුණ කිඩසකට මැණිකත් අනිත් හිරසට ආයමත් එක් කරපු ඊහිසත් තියෙනකොට අහසෙන් සඳ මුදුන් වෙන්න පටන් ගත්ත නිසා සඳ කඳුළු ශාකයට ආයමත් ජීවය එනවා වගේම රෝස පාටින් දිලිසෙන මායාකාරී මල් පිපෙන්න පටන් ගන්නවා. හැමෝම ගහදිහා වශි වෙලා බලාගෙන ඉන්නකොට ක්‍රියාත්මක වුණ ෆ්‍රෑන්ක්ට ග්‍රෙගර්ගේ ජගුවර්ගේ උදව් ඇතිව ජර්මන් සෙබළුන්ව ඉවරයක් කරන්න පුළුවන් වෙනකොට ලිලි කරන්නේ සඳ එළිය ශාකයට ඉහළින් තියෙන කවුළුවෙන් ඉවත් වෙන්න කලින් ඉක්මනටම ගිහින් මලක් කඩා ගන්න එකයි. ඒ මල ලිලිගේ අතට පත් වෙනකොට සඳ එළිය කවුළුවෙන් ඉවත් වෙලා ගිය නිසා අනිත් මල් ඔක්කොම පර වෙලා ශාකය ආයමත් අප්‍රාණික වෙලා යනවා. මේ මොහොතේ ලිලිගේ පස්සෙන් මල ගන්න හිතාගෙන කුමාරයා පන්නගෙන එනකොට ගඟ දිගේ ආව අගුවරතුළු කණ්ඩායමත් මල ගන්න ලිලි පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. මේ මොහොතේ මෙයාලා සමග ලොකු සටනක් දුන්න ෆ්‍රෑන්ක් අගුවරතුළු කණ්ඩායම සමග සටන් කරනකොට කුමාරයා බොහොම අවස්ථාවන්ත විදියට ගල් ගොඩකට යට වෙලා මැරිලා යනවා කියලා තමයි අපිට දකින්න ලැබෙන්නේ. ශාපලත් ආත්ම සමග බෝට්ටුවේ සටන වෙන අවස්ථාවේ බෝට්ටුව වැරදිලා ගිහින් ගල් කුලනක වැදිලා ගුහාවේ තිබුණු ගඟේ ජලයේ ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ මාර්ගයට අනුව අගෝරතුළු කණ්ඩායමත් ෆ්‍රෑන්කුත් හිටියේ ගඟෙන් එහා පැත්තේ නිසා එයාලව ඉක්මනින්ම පාෂාණ බවට පත් වෙලා යනවා. තමන්ගේ ඇස් ඉස්සරහම මෙච්චර උදව් කරපු ෆ්‍රෑන්ක් ගල් වෙලා යනකොට ලිලි තීරණය කරනවා එයාගේ අන්තිම උත්සාහය වුණ මල ෆ්‍රෑන්ක්ගේ ජීවිතය වෙනුවෙන් පාවිච්චි කරනවා කියලා. මල භාවිතා කරලා අවසානයේදී ගල් ගහලා හිටපු ෆ්‍රෑන්ක්ට පුළුවන් වෙනවා එයා අවුරුදු 400ක් පුරාවට ගෙවපු සාපයෙන් නිදහස් වෙන්න. ඉතින් මේ විදිහට මෙයාලා මෙතනින් පිට වෙන්න හදනකොටම ඉරේලිය වැටුණු තැනකින් තවත් මලක් පිපෙන්න පටන් ගන්නවා. ඉතින් මේ මලත් අරගෙන ආයමත් එංගලන්තයට ආව ලිලි ඒ මල වෛද්‍ය සභාවට ඉදිරිපත් කරලා ඒ මලෙන් බෙහෙත් සමාගම පටන් ගන්න සමත් වෙනවා. එදා ඉඳන් සතුටින් ජීවිතය ගත කරපු ලිලි ෆ්‍රෑන්ක්ට වාහන පදින්න උගන්වනවා කියලා පෙන්නනවත් එක්කම මේ ලස්සන කතාවත් මෙතනින් ඉවර වෙනවා.